ලංකාරාම මේක සයිප්‍රස් වල තියෙන ශ්‍රී ලංකාරාමේ නෙමෙයි අනුරාධපුරයේ තියෙන ලංකාරාමය. මේක මේ අනුරාධපුරයේ තියෙන පුරාණ බෞද්ධ සිද්ධාස්ථාන වලින් වැදගත් ස්ථානයක්. මේක ඉදි කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ පමණ රජකම් කරපු වට්ටගාමිනී රජතුමා විසින් කියලා තමයි මේ ඉතිහාස පොත්වල සඳහන් වෙලා තියෙන්නේ. කොහොමද මේ අනුරාධපුරයේ තියෙන මේ නටබුන් අතරින් මේ ලංකාරාමයට විශේෂ ස්ථානයක් හිමි වෙන්නේ මේ ලංකාරාමයේ වටේ තියෙන ගල් කුළුනේ හින්දා. මේ ගල් කුළුණු නිසා ඇත්තටම ඒක විශේෂත්වයක් ගන්නවා මේ ස්ට්‍රොං පයින්ස්. මේවා බොහෝ විට හිතන්නේ මේ මත වහලයක් හරි මොකක් හරි ආවරණයක් තියෙන්න ඕන කියලා තමයි පුරාවිද්‍යාව අදහස් කරන්නේ. මොකද තියෙන පිළිවෙල, තියෙන උස, ඒ කැටයක් කොටල කපලා තියෙන ආකාරය මේ හින්දා තමයි මේ විදිහට මෙයාලා අනුමාන කරන්නේ. කොහොමත් වට්ටගාමිනී රජතුමා බුද්ධ ශාසනය කරපු තවත් එක අනුගමය මෙහෙවරක් විතර මේක සැලකන්නේ. කොහොමත් අද දක්වන්න ලැබෙන්නේ මේ ලංකාරාමයේ ප්‍රතිසංස්කරණය කරපු එක. මීට ගොඩක් කාලෙ ඉස්සෙල්ලා මේක ප්‍රතිසංස්කරණය නොකර තිබුණේ. ඊපස්සේ ප්‍රතිසංස්කරණය කරපු විහාරය තමයි අද දක්වන්න ලැබෙන්නේ. කොහොමවත් මේ ලංකාරාමය බලන්න ගියාම අපිට දකින්න පුළුවන් ඒ වටේ තියෙන විහාර සංකීර්ණ වල නටබුන් ටිකක් තියෙනවා. එතකොට ලංකාරාමයේ අසල තියෙන ඒ ගල් කොළුණු ආදී ඒ ගල් කොළුණු අපි ළඟට ගිහින් පැහැදිලි බැලුවොත් එහෙම මේක ලස්සනට අර මුදුන් රැක්කා පාතත් ලස්සන කැටයම් කොටලා තියෙන මේ තනි ගල් කණු. ඉතින් ඒ හින්දාම තමයි මේක ගොඩාක්ම බෞද්ධයන් අතරත් ලෝකවාසීන් අතරත් බොහෝ ජනප්‍රියභාවයට පත්වලා තියෙනවා. එහෙමනම් අද යමු අපි ලංකාරාමයේ බලන්න. ගිහින් ඉවරලා ආයෙ දර්ශක විස්තරයක් කරමු. මේ ප්‍රශංසා තියෙන්නේ. බුදු පියාම වේ පවේ අඳුර නැසුමිනි පහනයි බුදු පියාමගේ බවේ අඳුර නැසුමිනි පහනයි මග හමුවේ හැදෙමි බැඳෙමි නැහැවෙමි නිබාදේ තිලෝ තිලක සම්බුදු සමිදේ මම දිවාරයේ ගිලී නහමි මියකන් දහරේ මම දිවාරයේ ගිලී නහමි මියකන් දහරේ